ඔයා කූඹි ජනපද ගැන අහලා තියෙනවද? කතාවලනුත් බලලා තියෙනවා. කූඹි ජනපද ගැන? අර කාටුන් ගියේ ඕන තරම්. ඒ වුණාට මම මේ කියන්න යන කතාව 2012 දී බ්‍රසීලයේ අතහැර දාපු කොළ කපන කුහුඹුවන්ගේ කතාවක්. අපේ ගෙවල් පැත්තට ආවන තනකොළ ටිකක් කපා ගන්න තිබ්බා. මේගොල්ලෝ හිටියනම් බලාගන්න තිබ්බ තනකොළ කපන විදිය. 2012 දී බ්‍රසීලයේදී කරලා තියෙනවා කුහුඹුවන්ගේ ගුලක කැණීමක්. වෙන කොහෙවත් තියලම නැහැ. ඉන්නකො පොඩ්ඩක්. පොළොවයට ජීවත් වෙච්ච පැරණි කුහුඹු ජනපදයක විශාල භූගත නිවාස ජාලයක් මේ කැණීමේදී ගොඩාක් කරුණු හෙළි කරලා දීලා තියෙනවා. හරි දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මහාචාර්ය ලුයිස් ෆෝගි තමයි මේ කැණීම් කණ්ඩායම මෙහෙवला තියෙන්නේ. එතකොට භූගත ශිෂ්ටාචාරයක් විදිහට පැවති මේ කුහුඹු ගොලේ රහස් අනාවරණය කරගත්තේ ඔය මහාචාර්ය ලුයිස් ෆෝගිගේ කට්ටිය කියලානේ කියන්නේ. හරි දැන් මොනාද හම්බෙලා තියෙන්නේ? කොළ කපන කුඹුවෝ. එච්චරයිද? ටොපියක්වත් නැද්ද? නෑ මේ කොළ කපන කුහුඹුවෝ පරිසර පද්ධතියට ඉතාම වැදගත් වෙනවා කියලා මේ පරීක්ෂණෙන් හොයාගෙන තියෙනවා. ඒගොල්ලෝ වාසය කරන වනාන්තර ඇතුලේ පස වාතනය කරන්න, එතකොට පෝෂ්‍ය පදාර්ථ නැවත බෙදා හරින්න මේගොල්ලෝ මාර සේවයක් කරනවා කියලා තමයි හොයාගෙන තියෙන්නේ. ඔයාට කියන්න මේ කූඹියෝ කොල්ල මල් එතකොට තනකොළ වගේ නැවුම් වෘක්ෂලතා කොටස් කපලා දාලා ඒගොල්ලන්ට ඕන විදිහට ආහාර සහ වාසස්ථාන සකස් කරගන්නවා. තමන්ගේ වැඩ ඉතින් තමන් කරගන්න නැතුව අනුන්ගේවල් හදලා දෙනවයි. ඇත්ත. හැබැයි මේක කට්ටියම එකතු වෙලා හදාගන්න ජනාවාසයක්. අන්න ටීම් වර්ක්. අපිලාගේ මෝනිං ෂෝ එක. සතියේ දවස්වල උදේම අහන්න.